I want to thank my mom, my dad, my coach, and every single. ඕස්ට්‍රේලියාව ඉන්දියාව හමුවේ අන්ත අසරණ ලෙස පරදී වසර 52කට පසු කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තයේ නොමැතිව අවසාන මහා තරගයක් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන අවසාන පෝර වටයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩලු 5කින් පරාජයට පත් කරමින් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගාවලියේ දෙවනි අවසාන පෝර වටයේදී තරගාවලියේ දෙවන අවසාන පෝර තරගයේ ලෙසින් මෙම තරගය මුම්බායිදී පැවැත්වුණා. මෙහිදී ඕස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩලු 5ක් දැවී තිබියදී තරගයේ 49 වන පන්දුවරයේදී පසුකර යෑමට ඉන්දියාවට හැකි වුණා. මේ කාන්තා ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කිරීම ලෙසයි සටහන් වන්නේ. ඉන්දිය ජයග්‍රහණයේ නියමවරිය වූ ජෙම්මා නොදෙවී ලකුණු 127ක් රැස් කළා. ඊට අමතරව නායිකා අගනා ලකුණු 89ක්ද රැස් කළ අතර ඔවුන් දෙදෙනා තෙවන කඩුලට පන්දු 156කදී ලකුණු 167ක සම්බන්ධතාවයක්ද පැවැත්වුණා. තවද පළමු අවසාන පෝර තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව වසර 52කට පසු එනම් 1973 සිට මේ දක්වා ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානය පළමු වරට එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව නොමැතිව අවසාන මහා තරගයක් තරග කිරීමට නියමිතයි. ඉන්දියාව මීට පෙර 2005 සහ 2014 වසරයන්හි අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබුණා. කෙසේ නමුත් දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමි කරගන්නේ පළමු වතාවටයි. ඉතින් එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ කවුරුන් ජයග්‍රහණය කළාවිද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.